ගුවන් යානා යුගල වශයෙන් ක්‍රියාශීල කරුණේ එක් යානයක් ප්‍රහාණ එල්ල කරන අතරතුර අනෙක් යානයෙන් ආරක්ෂාව සැලසීම සඳහායි. හදවතක් ඇති අසිපතක් විරුදාවලිය ලද බිව් කිරට නයනෝ ශ්‍රී ලංකා මාතාවගේ තවත් සාඩම්බර පුතුන් දෙදෙනෙකු ගුවනට නැගුණේ ශබ්දයේ වේගයෙන් සතුරු මනමස්ථාන වෙත ළඟා වී ඇසිපියේ හෙළන සැණි සතුරා විස්මිත කොට විනාශ කොට දැමීම සඳහායි. ඉතා තීව්‍ර ලෙස පරීක්ෂා කොට තෝරාගත් අති නිවැරදි සතුරු ඉලක්කයන් ඉතා සූක්ෂමව ශරීරකින් සොන්න දූවිලි කරන ආකාරයයි ඔබ මේ දකින්නේ. විවිධ හේතුන් නිසා ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රහාරක යානාවලට භාවිතා කිරීමට සිදු වී එවකට රට තුළ පැවති එකම ජාත්‍යන්තර ගුවන් පතයයි. එනමුත් මේ ධීර වීර අභීත පුතුන් විසින් කිසිදු අනතුරක් රහිතව තම යානා ආරක්ෂිතව නැවත ගොඩ බාන්නේ තම පියාසන හැකියාවන් මොනාවට පසක් කරමිනි.